ලොකු ගාණක් වියදම් කරන්නේ නැතුව හොඳ ස්මාර්ට් වොච් එකක් වෙයා කරන්න ඔයත් කැමතිද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාට. වීඩියෝ එක පටන් ගත්තේ කිව්වා වගේ අද අපි අන්බොක්ස් කරලා රිවිව් කරන්න යන්නේ සුපිරිම ස්මාර්ට් වොච් එකක්. ඉතින් මේ වගේ ස්මාර්ට් වොච් ගණනාවක් අපේ channel එකේ අන්බොක්ස් කරලා රිවිව් කරලා ඔයගලන්ට අරගෙන ආවිලා තියෙනවා. අද අපි බලමු මේ Oriyamo කියන අලුත් බ්‍රෑන්ඩ් එකකින් එන මේ ස්මාර්ට් වොච් එක මොන වගේද කියලා. ඉතින් මේක ටිකක් අලුත් බ්‍රෑන්ඩ් එකක් ලංකාවට අපි මේක ගැන ටිකක් කතා කරමු. වැඩිදුර කතා කරන්නේ නැතුව අපි මුලින්ම වොච් එක බලලා මේක අන්බොක්ස් කරලා මොන වගේද කියලා කතා කරලා ඉමු. ඔව් ඔයා වෙල්කම් කරේ නැහනේ. ආයිබෝන් කියලා පිළිගන්නවා තරියසා YouTube channel එකට. ඉතින් මේ වීඩියෝ එක බලන්න කලින් අනිවාර්යෙන් වීඩියෝ එකට like එකක් දාලා set වෙන්න. right guys මේ තියෙන්නේ box එක. ඔයගලන්ට බලපු ගමන් පේන ඇති box එකේ watch එකේ image එකක් දාලා තියෙනවා ලස්සනටම. ඒත් එක්කම Oriyamo logo එක අපිට බලා ගන්න පුළුවන්. ඉතින් Oriyamo products ඔයගොල්ලෝ අහලා නැත්නම් Oriyamo කියලා කියන්නේ tech accessories නිපදවන කම්පැනියක්. ඔයගොල්ලෝ ගොඩක් ඒ වගේ accessories නිපදවන කම්පැනිස් මේ වෙද්දි දන්නවා ඇති කියලා මම හිතනවා. Beatswolf තව ගොඩක් ඒ වගේ accessories අපි නිපදවන දේවල් Fantech gadgets එහෙම unbox කරලා දිනා මගේ channel එකේ. ඔයගොල්ලන්ට ගියොත් බලා ගන්න පුළුවන්. ඉතින් මේක අපේ channel එකට අලුත් product එකක් වගේම ඔයගොල්ලන් product එකේ නම අලුත් නිසා මම කිව්වේ මේක African region එකට ගොඩක් ස්මාර්ට් ඇක්සසරීස් ප්‍රොඩියස් කරන කම්පැනි එකක්. ඒගොල්ලෝ තමයි ඇෆ්‍රිකන් රීජන් එකට මුලින්ම AI බේස් ස්මාර්ට් වොච් එකක් ඉන්ට්‍රොඩියුස් කරලා දුන්න කම්පැනි එක වෙන්නේ. ඉතින් ඊට අමතරව මේගොල්ලෝ කියලා තිනවා තවත් රටවල් 61කට මේගොල්ලෝ එක්ස්පෝර්ට් කරනවා වගේම මිලියන 20කට අධික කස්ටමර් බේස් එකක් ඒගොල්ලන්ට තියෙනවා කියලා. සෝරි. මිලියන 200කට අධික කස්ටමර් බේස් එකක්. ඉතින් මේකේ බොක්ස් එකේ ෆීචර්ස් ටික මෙයා ගහලා තියෙනවා ලස්සනට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. 1.47 AMOLED ඩිස්ප්ලේ එකක් තමයි තියෙන්නේ කියලා කියනවා මේකේ ස්ක්‍රීන් එක. ඒත් එක්කම අපිට බලා ගන්න පුළුවන් මේකේ 120කට වඩා වැඩි ස්පෝර්ට් මොඩ්ස් අපිට බලා ගන්න පුළුවන් කියලා කියනවා. ඒ වගේම IP and dust resistant විදිහට IP rating එකක් එක්ක අපිට බලා ගන්න පුළුවන් water and dust resistant කියලා. ඒත් එකම අපිට බලා ගන්න පුළුවන් මේකේ battery එක up to 7 days use time එක බලා ගන්න පුළුවන් connected state එකේ. ඉතින් අපිට phone එකත් එක්ක connectivity එක තියාගෙන දවස් 7ක් එක දිගට use කරන්න පුළුවන් කියලා කියනවා. ඉතින් සතියක් අපිට පාවිච්චි කරන්න පුළුවන් කියන්නේ හොඳ ලයිෆ් ටයිම් එකක් තියෙනවා කියලා කියන්න පුළුවන් බැටරි එකේ. ඒත් එකම 1 year warranty එකක් අපිට හම්බ වෙනවා කියලා තියෙනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේකේ ලස්සනට බොක්ස් එක ඩිසයින් කරලා තියෙන විදිහ. right ඉතින් ඒගොල්ලෝ තව ස්පෙෂලි මෙන්ෂන් කරලා තිනවා අපිට 24/7 දවස් 7ක් අපිට අප් ටයිම් යූස් කරන්න පුළුවන්. ඉතින් පැය 24ම අපේ හෙල්ත් ට්‍රැකින් කරන්න පුළුවන් කියලා මේගොල්ලෝ මේකේ මෙන්ෂන් කරලා තිනවා. වයර්ලස් කෝල් කියලා ගහලා තිනවා. අපි බලමු මේකේ ඉන්බිල්ට් ස්පීකර් එකක් එනවද කියලා. ඉතින් ඇත්තටම මේකේ watch එකේ මොඩල් එක ඕගලන්ට මම මෙන්ෂන් කරොත් එහෙම watch ER OSW 42 කියන වේරියන්ට් එක. එහෙම නැත්නම් මොඩල් එකේ තමයි මේ watch එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. watch එකේ පිටිපස්ස පැත්තේ අපිට බලා ගන්න පුළුවන් box එකේ මේක කනෙක්ට් කරන්න පුළුවන් iPhone වලට වගේම Android devices වලට. ඒත් එක්කම Play Store එකෙන් App Store එකෙන් අපිට මේක අවශ්‍ය කරන්න කන්ට්‍රෝල් කරන්න පුළුවන් ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් කියලා කියනවා ඇප් එක. ඒත් එක්කම මේගොල්ලෝ ස්පෙෂල් දෙයක් මෙතන මෙන්ෂන් කරන්න ඕනේ. මේගොල්ලන්ගේ QR එක ස්කෑන් කරාට පස්සේ ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකේ relevant section එකට යනවා කියලා කියනවා. relevant section එකට ගියාට පස්සේ මේක ස්ක්‍රැච් කරාට පස්සේ අපිට පුළුවන් මෙතන තියෙන කෝඩ් එක එන්ටර් කරලා ඉවරලා මේක genuine product එකක්ද නැද්ද කියලා check කරගන්න. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති ඕගොල්ලෝ කොච්චර මේගොල්ලෝ ඒක ඩිසයින් කරලා තියෙනවද කියලා ඒ පැත්ත ගැන හිතලා. ඉතින් වැඩිදුර තොරතුරු කතා කරන්න නම් අපි මේක අන්බොක්ස් කරලා ඉන්න බෑ. ඒක නිසා අපි මේක අන්බොක්ස් කරගෙන බලමු මොන වගේද ඩිවයිස් එක තියෙන්නේ කියලා. right ඉතාමත්ම cool unboxing experience එකක් තමයි තියෙන්නේ. mobile phone එකක් unbox කරනවා වගේ smooth විදියට මේක unbox වෙනවා අපිට බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. right ඉතාමත්ම ලොකු box එකක්. ඔන්න ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඉතින් box එක unbox කරපු ගමන් ওই විදියට discover endless possibility and keep exploring කියලා ඒගොල්ලෝ අපිට මෙහෙම සඳහන් කරලා තියෙනවා. ඒත් එක ඔයගොල්ලන්ට පේන ඇති මෙතන තව design by කියලා ඒගොල්ලන්ගේ company name එක දාලා තියෙනවා ඔයගොල්ලන්ට පේන ඇති. right ඔන්න ඔය විදියට ලස්සන unboxing experience එකක් ඒගොල්ලෝ දීලා තියෙනවා. wow right ඔය විදිහට අපිට watch එක බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි watch එක ඒගොල්ලෝ දීලා තියෙන්නේ මේ box එකට. right මම මෙන්න මේක අයින් කරගන්න.
වොච් එකත් අපි දැනට පැත්තකින් තියාගමු. අපි බලමු බොක්ස් එකේ තවත් මොනවද අඩංගු වෙන්නේ කියලා. රයිට් ඒ පැත්තේ මුකුත් නැහැ. ඒත් එකම අනිවාර්යයෙන්ම මේ පැත්තේ charger එක ඇති කියලා මම හිතනවා. ඔව් අනිවාර්යයෙන්ම බොක්ස් එකේ මෙතන තමයි අපිට charger එක ලබා දීලා තියෙන්නේ. මම charger එක ඔයගලන්ට එළියට අරගෙන පෙන්නන්නම්. dedicated chargers ඉන්නේ ඔයගොල්ලෝ දන්නවා watch වලට unique chargers එක එක companies එක එක විදිහේ methods තමයි use කරන්නේ. මේකත් magnetic charger එකක් කියලා බැලූ බැල්මට පේනවා. ඉතින් මම ඒක ඒ විදිහට තියාගන්නම්. product එකේ box එක අපි පැත්තකින් තියාගෙන අපි පොඩ්ඩක් device එක ගැන අතපත ගාලා බලමු. මොකක් හරි අඩුවක් තියෙනවා. මොනවද අඩුව? paperworks අනිවාර්යයෙන්ම paperworks ටික මේකේ include කරලා ඇති කියලා මට හිතෙනවා. right අනිවාර්යයෙන්ම මෙතන තමයි paperworks ටික අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔය විදිහට අපිට box එක බලා ගන්න පුළුවන්. box එකේ ඇතුලේ තියෙන ටික ඒත් එක්කම paperworks ටික සම්පූර්ණ app එක control කරන විදිහේ ඉඳන් watch එක fully customize කරගන්න විදිය මේකේ include කරලා තියෙනවා. මේක තාම මොනවද තියෙනවද? නෑනේ. right ඒක විතරයි තියෙන්නේ. අපි මේ ටික පැත්තකින් තියාගමු. ටක් ගාලා device එක power up කරගෙන device එක මොන වගේද කියලා අපි check කරගන්න ඕනේ. right අපිට watch එක විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේක build කරලා තියෙන materials ගැන කතා කරොත් එහෙම ඇත්තටම හොඳ feeling එකක් තියෙනවා මේ rubber band එකේ කියලා කියන්න ඕනේ. හොඳ ඝනකම rubber band එකක් තියෙනවා. මම කලින් unbox කළා. දැනට මගේ primary watch එක විදිහට use කරන Xiaomi Mi Pro Lite එකේට වැඩිය හොඳ strip එකක් තියෙනවා කියලා කියන්න පුළුවන්. මේක අල්ලපු ගමන් ඒක අතට තේරෙනවා. ඉතින් ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේකේ charging slot එක එහෙම නැත්නම් charging connectivity එක තියාගන්න මෙයා charger connect එක මෙතන තමයි design කරලා තියෙන්නේ. මම ඔයගලන්ට පෙන්නපු කලින් charger එක මෙතන තමයි එන්නේ. ඒත් එක්කම මේකේ heart rate එක වගේම oxygen sensors ටික මෙතන අපිට සුපුරුදු පරිදි smart watch එකකට එන location එකේම ඒගොල්ලෝ build කරලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් අපි watch එක wear කරගෙනම කතා කරමු වගේම power up කරගන්නත් ඕනේ. first of all අපි watch face එකේ sticker එක අරගෙන බලමු. right ඉතින් මේකේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ round watch face එකක්. ඔයගලන්ට බැලු බැලමට පේනවා. ඉතින් අපි මේක on කරගෙන බලමු කොහොමද මේක on වෙන්නේ කියලා. ඉතින් on වෙන ගමන් මම මතක් කරන්න ඕනේ ඔයගලන්ට Oriamo කියලා මේකේ බලා ගන්න පුළුවන් අපේ brand name එක strip එකේ දාලා තියෙනවා. වගේම ඔන්න ඔය විදිහට අපිට power up වෙනවා බලා ගන්න පුළුවන්. hello nice to meet you කියලා එයා අපිව greet කරනවා. right අපි English වලින් ඉස්සරහට යන්. ඉතින් අපිට QR code එකක් දෙනවා මේ විදිහට. එයා scan කරගෙන අපිට app එකට connect කරගන්න කියලා තමයි කියන්නේ. එහෙම නැත්නම් මොනවද options තියෙන්නේ කියලා බලුවොත් swipe කරොත් එහෙම no options මේකේ තියෙන details ටික තමයි පෙන්නන්නේ. device එකේ name එක model එකත් එක්කම මේකේ තියෙන version එක අපිට බලා ගන්න පුළුවන් bluetooth address එකත් එක්ක. ඒ කියන්නේ phone එක මේකට connect කරගෙන තමයි අපි ඉස්සරහට යන්න ඕනේ. මේක skip කරන්න බෑ. අපි phone එක connect කරගෙන බලමු කොහොමද මේකේ ඉතුරු setup ටික වෙන්නේ කියලා. right අපි ෆෝන් එකෙන් කනෙක්ට් කරගන්න බලමු try එකක් දීලා. okay මම හිතන්නේ මේකේ කෙලින්ම app එක තමයි යා download කරගන්න suggest කරන්නේ. Google Play එක අපි direct කරගෙන බලමු මේකෙන් direct වෙයිද කියලා. yes Oraimo Health අපි ටක් ගාලා download කරගමු application එක. ඔයගොල්ලන්ට පේනවා ඇති මේකේ app එක MB 67.53ක් තමයි පෙන්වන්නේ. මම හිතන්නේ ඩුක් ගාලා QR code එක ස්කෑන් කරගත්තා. ඒ දන්නේ torch එක open කරේ මට හිතන්න. all right connected. wow ඉතින් මෙයාට allow කරන් තියනවා bind successfully go to setup. right මෙයාට access දෙන්න ඕන අපි notification වලට. allow everything is allowed. මේක app එක මාරම ලස්සනයි. ඔයගලන්ට පේනවා ඇති නියමෙටම design කරලා තියෙනවා. බැලු බැලමට ඔයගලන්ට පේනවා ඇති හොඳ interface එකක් තියෙනවා.
අපිට මේ විදිහට බලාගන්න පුළුවන් හොඳ ෆිට්නස් ට්‍රැකින් ටික ෆෝකස් කරලා මේගොල්ලෝ හදලා තියෙනවා කියලා කියන්න පුළුවන්. අපේ ඩිවයිස් එකේ ස්ටේටස් එක අපිට බලාගන්න පුළුවන් බැටරි ලෙවල් එකේ නම් කනෙක්ටඩ්ද නැද්ද ඒත් එක්කම Mac එක පවා මෙතෙන්ට ලෝඩ් වෙනවා බලාගන්න පුළුවන්. මම විසිටර් මෝඩ් එකෙන් ආපු හින්දා යූසර් කියලා පෙන්නනවා ඇත්තේ. ඉතින් වෙනසක් නැහැ. account එක සාමාන්‍යයෙන් විසිටර් මෝඩ් ආවා කියලා වෙනසක් වෙන්නේ නැහැනේ. ඒ තියෙන ඔප්ෂන්ස් ටික ඒ විදිහටම පෙන්නනවා. අපේ අර තියෙන රෙකෝඩින්ග්ස් ටික තමයි පොඩ්ඩක් වෙනස් වෙනවා වෙනස් වෙන්නේ. ඒ කියන්නේ අපේ හෙල්ත් රෙකෝඩින්ග්ස් ටික එයා අපේ account එකේ සේව් කරලා තියාගන්න ඕනේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මේකේ එක මොඩ්ස් අපිට බලාගන්න පුළුවන් මේ විදිහට අපි යූස් කරද්දී මොකද කියලා අපි ඇප් එක පැත්තකින් තියාගමු ඩිවයිස් එක මොනවා වගේද කියලා පොඩ්ඩක් අතපත කරලා බලද්දී ඔයගොල්ලන්ට වෙන නැති උඩට ස්වයිප් කරාට පස්සේ මැසේජස් ටික වගේම යට ඉඳන් උඩ ඉඳන් යටට ස්වයිප් කරාට පස්සේ මේ විදිහට අපිට බලාගන්න පුළුවන් quick access button ටික. ඉතින් connected stage එකේ තියෙන ඔයගොල්ලන්ට පේනවා ඇති watch එක එයා already. ඉතින් මේ විදිහට අපිට සවුන්ඩ් එක අප් ඩවුන් කරගන්න පුළුවන්. මේ කන්ට්‍රෝල් වෙන්නේ watch එකේ සවුන්ඩ් එක. ඒත් එක්කම සයිලන්ට් මෝඩ් ඔන් කරන්න පුළුවන්, ඕෆ් කරන්න පුළුවන්. ඔයගලන්ට පේනවා ඇති. ඒත් එක්කම ඔයගලන්ට පුළුවන් මේ do not disturb mode එක වගේ ඔන් කරගන්න. ඉතින් මේකේ screen turn on flashlight එකක් තියෙනවා. ඉතින් පැත්තට ස්වයිප් කරගද්දී අපිට බලා ගන්න පුළුවන් මේකේ ඔයගලන්ට පේනවා ඇති fitness tracking status ටික ඔය විදිහට බලා ගන්න පුළුවන්. ඔයගලන්ට පේනවා heart rate sensor එක. ඒත් එක්කම මේකේ තියෙන අප්ඩේට් විස්තර ටික ගන්න පුළුවන්. ඔයගලන්ට පේනවා ඇති. watch faces ගණනාවක් ඇති. අපි පොඩ්ඩක් try කරලා බලමු. normally සාමාන්‍යයෙන් use වෙන විදිහටම තමයි මේකෙත් වැඩ කරන්නේ. normal ඔයගොල්ලෝ දන්නවා watch faces මාරු කරන්න සාමාන්‍ය smart watch එකක් වැඩ කරන විදිහටම තමයි මෙයාත් වැඩ කරන්නේ. ඉතින් මේ dial එක වැඩ කරන්නේ නැහැ වගේනේ. right. ඉතින් ඒත් එක්කම අපි ඩබල් ටැප් කරාට පස්සේ මේකේ බලාගන්න පුළුවන් අපිට මෙනු එකත් අර Xiaomi එකේ වගේ තමයි අපිට බලාගන්න පුළුවන් වෙන්නේ වෙනසක් නැහැ. ඩයල් එක වැඩ කරා නම් තමයි මරු හැබැයි. ඕකේ. ඉතින් අපිට මේකෙන් සිලෙක්ට් කරගන්න පුළුවන් බටන් එකක් අපිට මෙතනින් වෙනම දීලා තිනවා මෙනු සිලෙක්ට් බටන් එකක්. මේක සිංගල් ප්‍රෙස් එකකින් බැක් යනවා. ඒත් එක්කම මේකෙන් සිලෙක්ට් වෙලා මෙනු එක ඇතුළට යනවා අපිට බලා ගන්න පුළුවන්. right ඔය විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. right ඉතින් අපිට මෙනු එක ඇක්සස් කරන්න මේ බටන් එකෙන් අපිට බලා ගන්න පුළුවන්. ඩයල් එක වැඩ කරන්නේ නැහැ. ඩයල් එක ඇත්තටම වැඩ කරන්න අමාරු. ඒකෙන් අපිට සිලෙක්ට් කරලා ඇතුළට යන්න වගේම මේකේ තියෙන දේවල් අපිට ඇක්සස් කරන්න පහසුකම ලබා දෙනවා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. එලාම් එකක් වුණත් ඇඩ් කරගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඉතින් ඔයගලන්ට පේනවා ඇති ඔය විදිහට බලා ගන්න පුළුවන්. ෆෝන් එක රින් කරගන්න පුළුවන් වගේම watch එක හොයා ගන්න පුළුවන්. දෙපැත්තෙම ඒ විදිහට device එක search කරගන්න options උත් මේගොල්ලෝ දීලා දෙනවා. ඉතින් ඒ වගේම මේක අර health focus කරගෙන මේගොල්ලෝ develop කරලා තියෙන හින්දා dedicated health වලට බටන් එකක් දීලා දෙනවා. ඒක press කරපු ගමන් අපිට health features ටික මේකේ අපිට අවශ්‍ය කරන health ටික මොනිටර් කරගන්න hiking ඒත් එකම treadmill එක outdoor walking mountaineering cycling හැම දෙයක්ම මෙතනින් මොනිටර් කරගන්න පුළුවන් වන්ට shortcut key එකක් මේගොල්ලෝ දීලා තිනවා. ඔයගලන්ට පේනවා ඇති. ඉතින් වැඩිදුර කතා බහ කරන්නේ නැතුව අපි මේ watch එක වෙයා කරගෙනම බලමු මොකද වෙන්නේ කියලා. මේක වෙයා කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට බැලුමට පෙනෙයි කොච්චර ලොකුද කියලා මේ watch එක වෙයා කරගත්තට පස්සේ අත්‍තරම කිව්වොත්. right ඉතින් මම ආස විදිහේ ස්ට්‍රිප් එකක් තමයි මේකේ තියෙන්නේ. normally classic watch එකකට එන ස්ට්‍රිප් එක. ඉතින් ඔයගලන්ට පේනවා ඇති සැලකිය යුතු watch face එකක් තියෙනවා මේකේ. සෑහෙන ලොකු watch face එකක් බලා ගන්න පුළුවන් ඔයගලන්ට. බැලුමට පේනවා ඇති කොච්චර ලොකුද කියලා මගේ හතත් එක්ක. right ඉතින් music controllings වගේ දේවලුත් අපිට බලා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් watch එක තියෙන දේවල් ටික. ඉතින් මං හිතනවා basically main things ටික කතා කරා කියලා අපි ওই විදිහට. ඉතින් app එකේ දේවල් ටික තමයි අපිට ඊකට කතා කරන්න තියෙන්නේ. ඇත්තටම ඊටමත්ම සුපිරි device එකක් කියලා build quality එක අතර වෙයා කරගත්ත ගමන්ම තේරෙනවා. සුපිරි watch එකක් කියලා recommend කරන්න පුළුවන්. මම පොඩ්ඩක් ඔය use කරලා ඔයගලන්ට මේකේ user experience එකත් එක්ක කොහොමද මේකේ UI experience එක කියලා කියනවා. UI කියලා කියන්නේ අතරම කිව්වොත් user interface එකේ නෙමෙයි. user experience එක මම ඔයගලන්ට share කරගන්න. අතරම දැනට okay
ඩිවයිස් එක අතර ව්‍යා කරගත්ත ගමන් කම්ෆර්ටබල් and cool right ඔයගලන්ට පේනවා ඇති සෙන්සර් එක වැඩ කරනවා මෙතන අපිට බලා ගන්න පුළුවන් වෙනවා right හරි guys ඔයගලන්ට app එක ගැන මම quickly introduction එකක් දීගෙන යන්නම් ඉතින් මේකේ home එකේ අපිට බලා ගන්න පුළුවන් මේ ඔක්කොම customizable අපිට customize කරගන්න පුළුවන් අපි mail character එකක් විදිහට ආපු නිසා මෙතන mail character එකක් ඒගොල්ලෝ දීලා තියෙන්නේ ඉතින් ওই විදිහට sleeping music වගේම breathing exercise වලට අවශ්‍ය කරන details මේකේ include කරලා තියෙනවා ඒත් එක්කම exercise patterns ඒත් එක්කම අවශ්‍ය කරන modes ටික අපිට cards විදිහට වෙනම දීලා තියෙනවා ඔයගොල්ලෝ දන්නවා use කරනවා නම් earbuds එම earbuds වල තියෙන sound profiles මාරු කරගන්නත් අපිට මේ විදිහට cards විදිහට දෙන්නේ ඒ විදිහට මේගොල්ලෝ මේක develop කරලා තියෙනවා කියලා කිව්වොත් මම නිවැරදි ඒත් එක්කම මේකේ fitness tracking වලට අවශ්‍ය කරන exercise details වෙනම ඒගොල්ලෝ section එකකට move කරලා තිනවා ඇත්තටම හොඳ move එකක් ඒක හොඳ දෙයක් app එකේ වෙනම health වලට වෙන් කරලා තියෙන එක ඉතින් මේගොල්ලන්ගේ store එක visit කරන්න පුළුවන් ඒකත් අවුලක් නෑ ඒගොල්ලන්ගේ product ටික market කරගන්න හොඳට හිතලා බලලා තීරණය අරන් තියනවා and මේකට connect කරලා තියෙන devices ටික මම ඔයගොල්ලන්ට කලිනුත් පෙන්නුවා device ගණනාව මෙතනින් බලා ගන්න පුළුවන් අපේ device එක දැනට ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන දීලා තිනවා අපේ connected device එක විදිහට ඒකේ battery level එක ඉතින් හැමදේම බලා ගන්න පුළුවන් right එතකම profile එකේ details අපිට බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ විදිහට මේකේ හැම දෙයක්ම ඒගොල්ලෝ අඩංගු කරලා තියෙනවා application එකෙන් right ඉතින් ඔය විදිහට තමයි අපිට කියන්න තියෙන්නේ මේ device එක ගැන විස්තර ටික ඔයගොල්ලන්ට මොකද හිතෙන්නේ Oraimo smart watch එක ගැන පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා මම ඔයගොල්ලන්ට share කරන්න මේකේ use experience එක මොන වගේද කියලා අද ඔයගොල්ලෝ channel එකෙන් දැක්කේ සුපිරිම ස්මාර්ට් වොච් එකක්. ඉතින් මේ ස්මාර්ට් වොච් එක මොන වගේද කියලා ඔයගොල්ලන්ට දැනුණ දේ පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් මේ Oraimo කියන බ්‍රෑන්ඩ් එක ගැන කලින් අහලා තිබ්බනම් මේ ඇෆ්‍රිකන් රීජන් එකට අලුත් ටෙක්නොලොජි ගැජට්ස් එහෙම නැත්නම් ටෙක් ගැජට්ස් නිපදවන කම්පැනි ගැන දැනගෙන හිටියා නම් මේ වගේ ඩිවයිසස් ඔයා පාවිච්චි කරලා දිනනවා නම් මේ බ්‍රෑන්ඩ් එකෙන් අනිවාර්යෙන් ඔයාගේ එක්ස්පීරියන්ස් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. සුපිරිම ඩිවයිස් එකක් කියලා රෙකමන්ඩ් කරන්න පුළුවන් මට්ටමේ ස්මාර්ට් වොච් එකක්. සෑහෙන හොඳ බැටරි ලයිෆ් එකක් තියෙනවා පාවිච්චි කරද්දි. ඒක මතක් කරලා කියන්න ඕනේ මේ සති දෙකක විතර එක්ස්පීරියන්ස් එකකින් තමයි ඔයගලන්ට මේ වීඩියෝ එක ඔයාලට හදලා ලබා දෙන්නේ. ඉතින් අනිවාර්යෙන්ම මේ වගේ unboxing reviews කරනවා මගේ YouTube channel එකේ science and technology වලට කැමති කට්ටිය අනිවාර්යෙන්ම subscribe කරලා නැත්නම් subscribe කරන්න තරියාසා YouTube channel එක bell icon එක click කරලා තිබ්බොත් විතරයි වීඩියෝ එකක් දාපු ගමන් notification එක ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. අද වීඩියෝ එකට එකතු වුණාට thank you so much. අනිවාර්යෙන්ම ඔයාගේ smart watch හොයන යාළුවට මේක දැනගන්න share කරන්න අමතක කරන්න එපා හැම social media platform එකක. වගේ මතක් කරනවා මාත් ඉන්නවා හැම social media platform එකකම. ඒ වගේත් මාව follow කරන්න අමතක කරන්න එපා. ඊළඟ ඊගා වීඩියෝ එකෙන් ඉක්මනටම හම් වෙනකන් හැමෝටම ජය වේවා